මචල්ලා මම පොරොන්දු වුණා ඔයාලට මේ බෙන්තොට තියෙනවා කියලා මේ ලංකාවේ ලස්සනම දූපත විදිහට. ඉතින් ඒ දූපතේ විස්තර කීපයක් මම ඔයාලට ගෙනාවා මතක ඇති. ඉතින් අද ඔයාලා මේ දකින්නේ ඇත්තටම මේ අපි දූපතට යන අවස්ථාව මුල් අවස්ථාව. ඉතින් මේක හොඳ අත්දැකීමක්. ඔයාලත් මේ ගියොත් එහෙම බෙන්තොටට අනිවාර්යයෙන්ම මේ දූපතට යන්න. මේ දූපත ඇත්තටම හරිම සුන්දර දූපතක්. ඉතින් මුහුදු වටේටම මුහුද තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඒ සුන්දරත්වය ඔයාලට බලා ගන්න පුළුවන්. බලන්න ගස් කොළන් වලින් පිරිච්ච වටපිටාවක් තියෙන්නේ. ඇත්තටම මේ දූපතේ සමාජ මේ මිනිස් ආශ්‍රයයක් ඇත්තටම නැහැ. ඉතින් මේ ගෙවල් එකක්වත් තිබුණේ නැහැ. ඇත්තටම අපි බැලුවා ගෙවල් තියනවාද කියලා. කඩයක් කරේ මේව මුකුත්ම නැහැ. ඉතින් මේ කඩේකට යනවා නම් ආයේ බෝට්ටුවෙන්ම තමයි මේ එන්න ඕන මෙගොඩට. ඇවිල්ලා තමයි අපි මොනවා හරි ගන්න බඩුවක් ගන්න ඕනේ. ඉතින් මේ හරිම සුන්දරයි. ඔයාලා මේ දකින්නේ ඇත්තටම අපි දැක්ක මේ සුන්දර ගමනේ ආරම්භය. ඉතින් අපි ඊළඟට නැවත මම ඔයාලට පොරොන්දු වුණා අර මේ ලස්සන පන්සලක් තියෙනවායි කියලා මේ දූපතේ. ඉතින් ඒ ලස්සන පන්සල මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නම්. ඉතින් මචන්ලා මේක බලලා ඔයාලා මේ යම්කිසි සතුටක් ලැබුවා නම් මේක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි ගියා. බයි.